සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද මේ ඔයාගේ ජීවිතේ වැදගත්ම විනාඩි කිහිපයක වීඩියෝ එකක් තමයි බලන්න යන්නේ. ඉතින් ඒ හින්දා මේක මිස් කරගන්න එපා. ඔන්න අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ආරක්ෂිත ගෘහයක් තුල වගා කරන්නේ කොහොමද සහ ආරක්ෂිත ගෘහයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ පොලි ටනල් එකක වගා කරන මගේ වගාව ඔයාලට පෙන්නනවා මම. ඒ එක්කම ඔයාලට පොලි ටනල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැනත් කියලා දෙනවා. තව පොලි ටනල් වගාවක තියෙන ගැටලු ඒ වගේම පොලි ටනල් වගාවක් කරන්නේ කොහොමද කියන එක ගැනත් අපි අද කතා කරනවා. ඒ හින්දා මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. අපි යන් පොලි ටනල් එක බලන්න. පොලි ටනල් එකක් කියන්නේ බාහිර පරිසරයෙන් වෙන්ව අපි වගා කටයුතු කරගෙන යන ස්ථානයක් තමයි පොලි ටනල් එකක් කියන්නේ. මේ තියෙන්නේ මම වගා කරන පොලි ටනල් එක. පහළ අපේ අම්මා ඉන්නවා. ඉතින් අද හොඳ දවසක් අපේ අස්වැන්න නෙලවන දවසක තමයි ඔයාලට මේ වීඩියෝ එක අරන් ඉන්නේ මම. ඉතින් මේ දැන් යන්නේ පහළ පොලි ටනල් එකට තියන් බලන්න කතා කරගමු. මොනවද කරන්නේ මොනවද වෙන්නේ පොලි ටනල් එකක් ඇතුලේ ඒ වගේ දේවල් ගැන අපි කතා කරමු. ඉතින් මේ පොලි ටනල් එක වර්ග අඩි 2000ක පොලි ටනල් එකක්. ස්කොච් බොනට් කියන නයිමිරිස් වර්ගය තමයි අපි වගා කරලා තියෙන්නේ මේ තුල. අපි පොලි ටනල් එකකින් බලාපොරොත්තු වෙන්නේ අඩු මහන්සියකින් වැඩි අස්වැන්නක් ගන්න එක. ඇත්තටම පොලි ටනල් එකක් ඇතුලේ වගා කරනකොට අපිට කාලය කළමනාකරණය කරගන්න ගමන් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි මහන්සි වෙන්නේ නැතුව කිසිම වැඩක් කරන්නේ නැතුව මේ අස්වැන්නක් ගන්න පුළුවන් කියන එක නෙවෙයි. හැබැයි අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් අපිට අඩු මහන්සියකින්. ඉතින් ඒක තමයි අපි වැඩිපුරම පොලි ටනල් එකකින් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු පොලි ටනල් එක මොකද්ද වෙන්නේ කියලා මේක ඇතුලට ගිහලා බලමු. හරි. ඔන්න. හරි. මේ තියෙන්නේ පොලි ටනල් එකට ඇතුල් වෙන ඒ නිරෝධායන කුටිය. එතකොට මේ මෙතන තියෙන ෆුට් බාත් එකක්. මේකේ වතුර දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පොලි ටනල් එකක් ඇතුළට ඇතුල් වෙනකොට අපි මේකේ කකුල් දෙක පොඟවගෙන හොදගෙන තමයි අපි එතනින් යන්නේ. එතකොට අන්න දැන් පොලි ටනල් එකට ඇතුළු වුණාම මේ දොර අපි වහගන්න ඕනේ. මේ තියෙන්නේ වෙන්චුරි සිස්ටම් එක සහ ඒ මේකට අපි පොලි ටනල් එක ඇතුලේ වගා කරලා තියෙන බෝගයට ජලය සපයන එහෙමත් නැත්නම් ඉරිගේෂන් සිස්ටම් එක මේ තියෙන්නේ. ඒ ගැන මම ඔයාලට කියලා දෙන්නම්. ඊට කලින් අපි යන් පොලි ටනල් එක ඇතුළේ බලන්න. ඔන්න මේ ඉන්න අපේ අම්මා ඉන්නවා. අද අපේ අස්වැන්න නෙලන දවස මේ තියෙන ඉතින් අපේ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. හොඳට මහන්සි වුණොත් ඒ කියන්නේ ඉතින් ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ අපි. අඩු මහන්සියකින් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අස්වැන්නක් ගන්න විදිහ ගැන තමයි අපි අද කතා කරන්නේ. මම ඊට කලිනුත් වීඩියෝ අරන් ඇවිල්ලා තියෙනවා නයිමිරිස් වගාව ගැන. නමුත් පොලි ටනල් එකක් ඇතුලේ වගාව ගැන අරන් එන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ අපි කතා කරනවා කියලා කිව්වා පොලි ටනල් එකක් හදන විදිහ කොහොමද කියලා. ඉතින් අපි පොලි ටනල් එකක් හදන විදිහ බලන්න කලින් මේ අපේ ටනල් එක තිබුණ විදිහ කොහොමද කියලා බලමු. සියලුම වගාවන් සඳහා අද වන විට ගොවීන් විසින් ඉතා බහුලව භාවිතා කරන
අති සාර්ථක පොහොර වර්ගයක් විදිහට භාවිතා කරන කරදහයියා එහෙමත් නැත්තම් කුන්ටාන් කියලත් කියනවා නිවසේදීම ඉතා පිරිසිදුව මගේ අතින්ම නිෂ්පාදනය කරන මේ කරදහයියා නිෂ්පාදනය ඔයාලට දැන් මිලදී ගන්න පුළුවන්. ඔයාගේ ඕනම වගාවකට භාවිතා කරන්න පුළුවන්. බය නැතුව මේ මගේ කරදහයියා නිෂ්පාදනය ඉතින් මාත් මගේ හැම වගාවකටම වගේ භාවිතා කරන්නේ මේ කරදහයියා නිෂ්පාදනය. ඔන්න ඔයාලට මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා. මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. ඔයාට ගෙදරටම ගෙන්න ගන්න හැකියාවත් දැන් තියෙනවා. සාර්ථකව මාළු මිරිස් වගා කරපු ටනල් එකක් තමයි මේක. ඔය ඉතිරි වෙච්ච ගස් කිහිපයක කොටස් ඕගොල්ලොන්ට පේනවා. ඉතින් මේ සියල්ල සුද්ධ පවිත්‍ර කරන්න ඕන වුණා මට. මේ වගාමලු පිරිසිදු කිරීමෙන් අනතුරුව නැවත මම කරදහය කොම්පෝස් මතු පිටපස් මිශ්‍ර කරලා නැවත මේ වගාමලු පිරෙව්වා. දික් පේලියකට අඩි 2ක් පමණ පරතරයක් තියෙන විදිහට මම මේ වගාමලු ස්ථානගත කරලා ඊට පස්සේ පැල හිටෙව්වා. ඉරිගේෂන් පද්ධතියත් ඒ පැලවලට ලබා දුන්නා. මේ ඔයාලට දැන් පේන්නේ දවසින් දවස මේ පැල ලොකු වෙන විදිහ පොඩ යාලා උඩට එනවා. ඉතින් ওই විදිහට තමයි දවසින් දවස මේගොල්ලෝ පොඩ ලොකු උනේ. මේ වෙලාවෙදිත් මම දියර පොහොර පාවිච්චි කරා, කැට පොහොර පාවිච්චි කරා. මම ඒවා ඕගොල්ලොන්ට කලින් කියලා තියෙනවා. මේකට මම කෘමිනාශක ඉතාමත් අඩුවෙන් පාවිච්චි කරේ. කෘමි හානියක් ඇත්තෙම නැති තරම් මේවට කෘමි හානිය ආවෙම නෑ. ඒ තරම් ආරක්ෂිතයි මෙහි. ආරක්ෂිත ගෘහ වගාව හරි පරිස්සමට කරොත් එහෙම කෘමි හානි ඉතාම අඩුයි. ඉතින් ওই විදිහට තමයි ගස් ටික ලොකු වෙලා ඔන්න දැන් මල් පිපෙනවා, අතු බෙදිලා මල් පිපෙනවා. මල් පිපෙන කොට ඔය අතු බෙදෙන කාලෙට අපි මේවා නූල් වල යවනවා උඩට. ඒ ගස් වලට ආධාරකයක් තියෙන්නත් ඕන නිසා නිරෝගීව ඉතාමත් හොඳින් වැඩිලා තියෙනවා මේ ගස් ටික. ඔය විදිහට තමයි මේ ගස් ටික අපි හදාගත්තේ. මම මේවට ඇල්බර්ට් සොලූෂන් ඒ වගේම ග්‍රීන් කෙයා වගේ දේවල් පාවිච්චි කරා. පොඩ ලොකු වෙනකොට මේ ගස් වලට ආධාරක ඕන වෙනවා. ඒ හින්දා තමයි මේ නූල් දාලා අපි උඩ එල්ලලා තියෙන්නේ. එතකොට මේ ගස් වලට ආධාරකයක් හම් වෙන හින්දා ඔයාලගේ ටනල් එකටත් ඔයාලට පුළුවන් මේ වගේ ආධාරක හදාගන්න. බලන්න මේ ගස් හොඳින් වැඩිලා තියෙනවා. දැන් ඔන්න පොඩ කරල් එන්න පටන් අරන් තියෙන්නේ. පළවෙනි කරල් කීපයකට යටින් තියෙන ඉතා හොඳින් වැඩුණු පත්‍ර අපි ඉවත් කරගන්නවා. අපිට මේ ගහ හොඳට හදාගන්න ඕන නිසා. මොකද මෝරපු පත්‍ර අපි ඉවත් කරා තමයි ගහ හොඳට උඩට යන්නේ. ඉතින් වැඩිලා බලන්න මේ වගේ අපි ඉවත් කරගන්න ඕනේ පත්‍ර ටික. මේ පත්‍ර ඉවත් කරගත්තොත් තමයි අපිට ගහ හොඳට හදාගන්න පුළුවන්. ඉතින් මේ පත්‍ර ඉවත් කරගත්තට පස්සේ තව හොඳට ගහ උස් වෙලා උඩට යනවා. මේ ටනල් ඇතුලේ තියෙන විශේෂත්වය තමයි මේ ගස් උසට යන එක. ඒගොල්ලෝ ඉරේලිය හොයාගෙන උඩට යනවා වගේ එකක් අපිට පේන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ටනල් එක කරේ. ඔයාලා දැක්කේ අපේ පොලි ටනල් එක තිබුණ විදිහ සහ දැන් තියෙන තත්ත්වය තමයි මේ වලට පේන්නේ.
ඉතින් මේ අපි මේකට විනාඩි 10ක් වගේ තමයි වතුර දාන්නේ. විනාඩි 10ක් වගේ වතුර දානවා කියන්නේ අපි වෑල් එක ඇරියාම මෙතන තියෙන මේ කුඩා ඩ්‍රිපර්ස් වලින් ඉතින් මෙන්න මේ ඩ්‍රිපර්ස් වලින් වතුර මේ පැලයට හම්බෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලා මහන්සි වෙන්න ඕනේ නැහැ. අපිට වතුර පොහොර හැමදේම මෙතනින් දිලිරනාශක වගේ දේවල් මේ ඉරිගේෂන් සිස්ටම් එක හරහා මේ ගස් වලට ලබා දෙන්න පුළුවන්. පහුගිය දවසක පොලි ටනල් එකක් හැදුවා. අපි යන් දැන් බලන්න මේ පොලි ටනල් එක හැදුවේ කොහොමද කියලා. එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් පොලි ටනල් එක හදන්නේ කොහොමද කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඩ්‍රෝයින් එකට අනුව මුදුන් වා කවුලුවක් සහිත පොලි ටනල් එකක් තමයි මේ අපි හැදුවේ. මේ තියෙන්නේ ඒ ඩ්‍රෝයින් එක. ඔයාලට පුළුවන් මේ ඩ්‍රෝයින් එක බලාගන්න. එතකොට මේකේ තියෙන දිග පළල උස ඒ හැම දෙයක්ම ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිරස් කණු අපි හිටව ගත්තට පස්සේ සිරස් කණු හිටව ගන්නේ කොන්ක්‍රීට් දාලා තමයි හිටව ගන්න. ඊට පස්සේ අපි වෙල්ඩින් කරගන්නවා අර ඩ්‍රෝවින් එකේ තිබිච්ච ආකාරයටම. ඉන් පස්සේ අපි මේකට ඉතින් මුලින්ම පැති බිත්ති වලට අපි ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක සවි කරගන්නවා. මේ විදිහට සිදුරු කරලා ඊට පස්සේ රිවර්ට් කරගන්න ඕනේ අපි මේක බිත්තියට තියලා. මුලින්ම අපි කරන්නේ ඒක තමයි පැති බිත්ති වල net එක සවි කරගන්න. ඉන්පසු අපි වහලය සඳහා යොදන UV treated polythene එක තමයි සවි කරගන්නේ. මේ පොලිතින් එකේ පැති දෙකක් තියෙනවා. මේක අපි වෙළඳපොලින් මිලදී ගන්නකොටම this side inside කියලා ඇතුල් පැත්තට අකුරු ටික හරියට බිම ඉඳන් කියවනකොට හරියට කියවන පිළිවෙලට තියෙන විදිහට තමයි අපි මේක හයි කරගන්නේ. ඒ කියන්නේ this side inside කියන පැත්ත ඇතුල් පැත්තට තියෙන විදිහට. ඊට පස්සේ අපි මුදුන් වා කවුලුව සඳහා නැවත insect proof net එක භාවිතා කරලා ඒ මුදුන් වා කවුලුව අපි වහගන්නේ net එකෙන්. ඉතින් මේ net එක යොදලා වහගන්න අවස්ථාව තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. මේ ඉදිරියටත් අපි මේ පොලිතින් එක අපි හොඳින් ඇදලා ගහගන්න ඕනේ. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. හොඳින් ඇදෙනසේ තමයි අපි ගහගන්න ඕනේ. ඉතින් යටින් අපි බ්ලොක් ගල් පේලියක් දාලා තියෙනවා. ඒ බ්ලොක් ගල් පේලියට අපි ඊට පස්සේ බදාම යොදලා මේක වහගෙන තියෙනවා net එක අතර පරතරයක් හිටින් නැති වෙන්න. ඉතින් මේ සියල්ල අවසානයේ ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ විදිහට සාර්ථක පොලි ටනල් එක අපි හදලා නිම කරපු විදිහ. මේ නයිමිරි සගාවක් සඳහා තමයි අපි මේ පොලි ටනල් එක නිර්මාණය කරේ. කිසිදු බාහිර පරිසරයට විවෘත වෙච්ච නැති කොටස් තමයි මේකේ තියෙන්නේ. බදාම යොදලා අපි යටින් හොඳින් සීල් කරගෙන තියෙනවා බ්ලොක් ගල් පේලියට උඩින්. ඊට අමතරව මේකේ පොලිතින් එක ළඟ ළඟ අපි රිවට් කරගෙන තියෙනවා. පොලිතින් එක සහ net එක ළඟ ළඟ රිවට් කරලා තියෙනවා. මේ PVC බට පළල ගත්ත කොටස් වලින් තමයි මේක රිවට් කරගෙන තියෙන්නේ. මේ this side inside කියන පැත්ත තියෙන විදිහට තමයි අපි මේ පොලිතින් එක සවි කරගන්න ඕනේ. ඒක තමයි මේගොල්ලන්ට පේන්නේ. මේ මැද තියෙන මුදුන් වා කවුලුව අපි net එක insect proof net එක දාගෙන සවි කරගෙන තියෙන ආකාරය තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් මේ පොලිතින් එක අපි හොඳින් ඇදලා net එක හොඳින් ඇදලා රිවට් කරගෙන තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි දැන් මේ ටනල් එකේ වගාව පවත්වාගෙන යන්නේ. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිබුණ ඩ්‍රෝයින් එකට තමයි අපි මේ පොලි ටනල් එක හැදුවේ. ඉතින් ඔයාලටත් ඒ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන ඩ්‍රෝවින් එකට පොලි ටනල් එකක් හදාගන්න ඕන නම්
පහළ තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. අඩුම වියදමින් පොලිටනල් එකක් හදාගන්න. මමත් වගා කරන හින්දා මම දන්නවා වගා කරන්න තියෙන අමාරුව. ඉතින් අපි 1 රුපියලක්වත් නාස්ති කරන්නේ නැතුව හරියටම හරි දේ කරමු. අපි මේ වගාව ලස්සනට කරගෙන යමු. අද දවස තුල අපි පොලිටනල් එකක් තුල සිද්ධ වෙන්නේ මොනවද? එතකොට පොලිටනල් එකක යන වගාවක් අපි පෙන්නුවා. අපි අම්මයි මායි එකතු වෙලා කරන වගාව තමයි මේ ඔයාලට පෙන්නුවේ. ඒ වගේම පොලිටනල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැනත් කතා කරා. අපි ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් පොලිටනල් එකක් හදාගන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපේ WhatsApp group එකට join වෙන්න. පහළ තියෙන link එකෙන්. එතකොට ඔයාලට තියෙන වගාව ගැන තියෙන ගැටලු එහෙමත් අපිට කතා කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මොනවා හරි දෙයක් කෘෂිකාර්මික නිෂ්පාදනයක් අලෙවි කරගන්න වගේ දේවල් වලටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සරහටත් මේ විදිහට වීඩියෝ අරන් එනවා. ඉතින් දිගටම let's cultivate එක ඇඳිලා ඉන්න. ඔයාලගේ වගාවත් පටන් ගන්න ඉක්මනටම ජය වේවා.